මේ පිරිමි ළමයා මේ ගෑල් ළමයාව කන්දෙන් උත්සන්න උත්සාහ කරනවා. ඒ ගෑල් ළමයා හොඳටම බය වෙලා ඉන්නේ. මොකද එයාගේ අත ළඟක සර්පයෙක් ඉන්නවා. ඒ වගේම මේ ගෑල් ළමයා හිතනවා ඇයි මෙයා මාව වේගෙන් අදින්නේ? නමුත් ඒ පිරිමි ළමයාගේ ලොකු ගලක් කඩාගෙන වෙලා තියෙන පිටුවටට. එයා ඉන්නේ සෑහෙන වේදනාවක. සෑහෙන උත්සාහ දරනවා. පිරිමි ළමයා හිතනවා ඇයි එයා උත්සාහ දරන්නේවත් නැත්තේ? මම මට පුළුවන් උපරිමයෙන් කරනවා. දෙන්නගෙන් කවුරුත් දකින්න උත්සාහ කරන්නේ දෙන්න ඉන්න ප්‍රශ්නකේ. දෙන්නම ඉන්න වේදනාවේ දෙන්නම උත්සාහ කරනවා. නමුත් හිතන්නේ අනිත් කෙනා මට හරියට උදව් කරන්නේ නැහැ කියලා. මේක සාමාන්‍ය ජීවිතේදී හැම වෙලාවෙම වෙන වැඩක්. රිලේෂන්ෂිප් වල වර්ක් ලයිෆ් එකේ ඒ වගේම ඔයාගේ ෆැමිලි එකේ ඔයාට පේන්නේ අනිත් අය කොයිතරම් ප්‍රෙෂර් එකේ ඉන්නවද කියලා වගේම එයාලට පේන්නේ ඔයා කොයිතරම් ප්‍රෙෂර් එකේ ඉන්නවද කියලා. ඉතින් ඒක නිසා දොස් පවරන්න කලින් එහෙම නැත්නම් එයා ගැන ජජ්මන්ට් එකකට එන්න කලින් ඒ දේ පොඩ්ඩකට නවත්තලා අහන්න. තේරුම් ගන්න උත්සාහ ගන්න. මොකද අපි හැමෝම අනිත් අයට නොපෙනෙන සටනක් කරනවා. ඉතින් ඔයා තාමත් මාව ෆලෝ කරලා නැත්නම් good bye. ඔයා දැන් මාව ෆලෝ කරලා නම් ඉන්නේ cheers. ඔයා දැන් ඉන්නේ game එකේ.